අයිබෝවන් අද අපි බලමු අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍ර එකතුව ඇසුරෙන් ශ්‍රී ලංකාවේ මෑතකදී දකින්න ලැබෙන සමහර තත්ත්වයන් ගැන විශේෂයෙන්ම සංචාරික ව්‍යාපාරයේ අලුත් දේවල් අධ්‍යාපනය තරුණයන්ගේ අවස්ථා අභියෝග පිනාර දේශගුණික බලපෑරම් වගේ දේවල් තාක්ෂණික පැත්තේ වෙනස්කම් මේවා ගැන තමයි අපි අද ටිකක් ගැඹුරින් බලන්නේ. ඔව් මේක අතරම වැදගත්. මොකද මේ එක එක ශේෂ්ත්‍රවල වෙන වෙනම වෙන දේවල් අරගෙන ඒවා එකට තියලා බලනකොට තමයි අපිට මේ සම්පූර්ණ චිත්‍රය, ඒ කියන්නේ ලොකු පින්තූරේ පැහැදිලි වෙන්නේ. එකක් අනිකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක තීරුම් ගන්න පුළුවන් වෙනවා. හොඳයි. එම්නම් අපි මුලින්ම යමුද මේ ආර්ථිකයේ පැත්තට, සමාජයේ පැත්තට යම්කිසි පණක් දෙනවා වගේ පේන කාරණා දෙකක් ගැන කතා කරන්න. ගොඩක් මූලාශ්‍රවල කියවෙනවා මේ සංචාරක කර්මාන්තය ගැන යම් පිබිදීමක් තියෙනවා කියලා. ඔව් ඒක පැහැදිලි. විදේශ විනිමය පැත්තෙන් අලුත් රැකියා හැදෙන පැත්තේ නේම අනිවාර්යයෙන්ම හොඳ තත්ත්වයක්. අර කුඩා ව්‍යාපාර කරන අයටත් දැන් ටිකක් ඉඩක් ලැබිලා තියෙනවා වගේ. හැබැයි එකකින් ඔය හොඳ තත්ත්වෙ එක්කම මූලාශ්‍ර ගොඩකම අවධානය කරන දෙයක් තමයි මේක වගකීම් සහගතව කරන්න ඕනේ කියන එක. responsible travel කියලා කියන්නේ. වගකීම් සහගතව. ඒ කියන්නේ මූලාශ්‍රවල ඒ ගැන තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ නිකම්ම සංචාරකයෝ ගොඩක් කෙනෙක් විතරක් මදි. ඒ එන අයගෙන් පරිසරයට වෙන බලපෑම ඒක අවම කරගන්න ඕන. ඒ වගේම ඒ එන සල්ලි වලින් නිකම්ම ලොකු කම්පැනි වලට විතරක් නෙවෙයි අර ගමේ ඉන්න මිනිස්සුන්ටත් ප්‍රජාවටත් ඍජුවම යමක් ලැබෙන්න ඕන. ඒ කියන්නේ අර හෝම් ස්ටේ වගේ දේවල්. හරියටම හරි. හෝම් ස්ටේස් වලට යොමු කරන එක. එතකොට ඒ සල්ලි කෙලින්ම මේ පවුලට යනවා. පින්නාර දේශීය ගයිඩ්ලා පාවිච්චි කරන එක. ඒ පැත්තේ අයමනි හොඳටම දන්නේ මේ පැත්ත ගැන. පින්නාර යාළගේ අත්කම්, කැම බීම, ඒව ගන්න උනන්දු කරන එක. එතකොට තමයි ඒ වාසිය පහලටම යන්නේ. හැබැයි ඉතින් අභියෝගත් ඇති නේද වැඩිපුර සෙනගෙනකොට? ප්‍රශ්නේ කුණු වෙඩි වෙනව වතුර පාවිච්චිය වනසත්තුන්ට වෙන බලපෑම් මේවා හරියක කළමනාකරණය කරේ නැත්තම් ඉතින් අර තිරසාර කියන එක නිකම් වචනයක් විතරක් වෙනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරයයි පරිසරයයි ප්‍රජාවයි මේ තුනම බැලන්ස් කරගෙන යන්න වෙනවා. හරි දැන් ඔය ආර්ථික පිබිදීම ගැන කතා කරද්දී තව පැත්තක් තියෙනවා නේද මූලාශ්‍රවල ඉස්මතු වෙන අර තාක්ෂණික පැත්ත. ස්ටාර්ට්අප්ස් එහෙම. ඔව් ඒකත් හරිම පැහැදිලි. විශේෂයෙන්ම තරුණ අයට ફોકસ කරපු දේවල් කීපයක්ම තියෙනවා. අර IT ඩිජිටල් මාකටිං වගේ ස්කිල් දියුණු කරගන්න ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් එහෙම වැඩි වෙලා. පිනර තනියම වැඩ කරන අය ඉන්නේ ෆ්‍රීලාන්සර්ලා. එයාලගේ කමියුනිටිස් එහෙම ශක්තිමත් වෙලා එකට වැඩ කරන්න තැන් කෝවර්කින් ස්පේසස් එහෙම හැදිලා මට මතකයි ඒක මූලාශ්‍රයක තිබුණා පොඩි කතාවක් වෙබ් ඩිසයින් කරන කෙනෙක් ගැන. පොඩියට ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට පටන් අරන් ඔව් කාලයක් යද්දී ක්ලයන්ට් බේස් එකක් හදාගෙන අන්තිමට තව කෙනෙක්වත් වැඩට ගන්න තැනට අවිල්ලා ඒකෙන් පේනව නේද ඒකේ තියෙන ඉඩ මූලාශ්‍රවල කිව්වේ අර කෝඩින් ඩිජිටල් මාකටිං ග්‍රැෆික් ඩිසයින් වගේ ස්කිල් නේද ඔව් ඒ වගේ දේවල් පින්නේ අර පොඩි බිස්නස් පටන් ගන්න අයට ස්මෝල් ග්‍රෑන්ට්ස් දෙන ප්‍රෝග්‍රෑම්ස් ගන්නත් තියෙනවා හරිම ඉන්ටරෙස්ටිං නේද මේ දෙක සංචාරක ව්‍යාපාරයයි මේ ටෙක් සීන් එකයි එකට යන විදිහ ඒක තමයි වැදගත්ම දේ මේවා වෙන වෙනම දේවල් නෙමෙයි ආර්ථිකය එක පැත්තකට විතරක් බර නොවි ඩයිවර්සිෆයි වෙනවා අනික තමයි අර රිමෝට් වර්ක් ගෙදරින් නම් වැඩ කරන්න පුළුවන් එක. ඒක ලොකු දෙයක්. ඒක ඇත්ත විශේෂයෙන්ම අර මූලාශ්‍රවලත් යන්තම් කියවෙනවා වගේ රටේ ඉන්නවද යනවද කියන කතාවටත් මේක සම්බන්ධයි නේද? ඔව්. මොකද තමන් ඉන්න තැන ඉඳන්ම ඔන්ලයින් සේවාවක් දෙන්න පුළුවන් නම් ඒක වෙනම අවස්ථාවක් නේ. මූලාශ්‍රවල ප්‍රායෝගික දේවල් ගැනත් කියලා තිබ්බ නේද? අර පේයෝනියර්, වයිස් වගේ සල්ලි ගෙන්වා ගන්න ප්ලැට්ෆෝම් ගැන. ඔව්. ඒවා පාවිච්චි කරන හැටි හැබැයි ඉතින් අර ඔන්ලයින් වංචා ගැනත් පරිස්සමෙන් ඕන කියන එකත් තේනවා. ඒකත් ඇත්ත. පින්න අර පොඩි ප්‍රොජෙක්ට්ස් වලින් පටන් ගන්න එක, නෙට්වර්ක් කරන එක, පළපුරුදු අයගෙන් අහගන්න එක, මෙන්ටර්ෂිප් වගේ දේවල්. ඒ ඔක්කොම වැදගත්. ඔය ගිග් ඉකොනොමි එකේ ඉස්සරහට යන්න. ඉතින් මේ ආර්ථික තාක්ෂණික දේවල් එක්කම බැඳලා තියවා අර අධ්‍යාපනයයි තරුණ පරම්පරාවයි කියන කාරණය. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ අලුත් ස්කිල් වලට මිනිස්සු හදන්න එපයි. අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන මොනවාද මූලාශ්‍රවල තියෙන්නේ? අර ෂෝට් කෝසස්, වොකේෂනල් ට්‍රේනින්ග්, ස්කෝලර්ෂිප්ස් වගේ? ඔව්. ඒවා ගැන අප්ඩේට්ස් තියෙනවා. විභාග ඩේට්ස් වෙනස් වීම ගැන තියෙනවා. හැබැයි ඒකම මූලාශ්‍රවලම කියනවා තරුණ අය ෆේස් කරන චැලෙන්ජස් ගැනත්. ඒ මොනවද? ප්‍රධානම එක තමයි අර එක්සෑම් ස්ට්‍රෙස් එක. විභාගයටම ફોકસ කරපු සිස්ටම් එකේ තියෙන පීඩනය. අනික තමයි සමහර විට ඩිග්‍රී එකක් තිබුණත් අර ජොබ් මාකට් එකට ඕන ප්‍රැක්ටිකල් ස්කිල්ස් නැති ප්‍රශ්නේ. ජොබ් මාකට් මිස්මැච් එක.
ඒ කියන්නේ උගන්වන දෙයයි එළියේ ඕන දෙයයි අතර පරතරයක් තියෙනවා කියන එක. මූලාශ්‍රවල ඒකට හේතු ගැන මුකුත් කියනවද? සිලබස් පරණවීමද? ඒ වගේ දේවල් ගැන ඉඟී තියෙනෝ තියරි වලට දෙන තැන වැඩි වගේ ප්‍රැක්ටිකල් පැත්තට වඩා. අලුත් ස්කිල්ස්, data science වගේ දේවල් සිස්ටම් එකට එන්න වෙලා යනවා වගේ. ඉතින් මේ වගේ ප්‍රශ්න නිසා තමයි සමහරු රට යන්න හරි බලන්නේ. ඒක තේරෙනවා. හැබැයි කතාවේ අනිත් පැත්තකුත් තියෙනවා කියව නේද? ඔව්. ඒ තමයි මේ ප්‍රශ්නවලට විසඳුම් විදිහක අලුත් අවස්ථා එන එක. රජයනුත් ප්‍රයිවට් සෙක්ටර් එකනුත් ටෙක් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් යොම කරනවා. අර බූට් කැම්ප්ස් ගැන මූලාශ්‍රවල තියෙනවා. බූට් කැම්ප්ස් කියන්නේ ඒ කියන්නේ කෙටි කාලයකින් මාස කිහිපයකින් වගේ නිශ්චිත ජොබ් එකකට ඕන ස්කිල් සෙට් එක දෙන ඉන්ටෙන්සිව් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස්. හරි. ඒ වගේම අර ඔන්ලයින් කෝර්සස් ෆෝන් එකෙන් උනත් කරන්න පුළුවන් ඒවා. ඔව් ඒවත් වැඩි වෙලා. ඉතින් සාම්ප්‍රදායික ක්‍රමයට අමතරව මේ වගේ දේවලිනුත් ස්කිල් හදාගන්න පුළුවන්. ඒක හොඳයි. ප්‍රායෝගික උපදෙස්ෙම තිබුණා නේද? අර මාස 3ක කෝස් එකක් හරි කරලා ස්කිල් එකක් දාගන්න, පළපුරුද්ද නැට්ටම් වොලන්ටියර් හරි ඉන්ටර්න්ෂිප් හරි කරන්න. ඔව්. තව වැදගත් එකක් තමයි අර ඔන්ලයින් පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න කියන එක. Taman කරපු වැඩ පෙන්නන්න කෝඩින් නම් GitHub, ඩිසයින් වගේ නම් Behance, එම්ප්ලොයර්ස්ලු බලන්නේ ඒවා. ඒක ඇත්ත. හරි දැන් අපි කතා කළේ තනි පුද්ගලයෝ ගැනනේ. ඒත් මූලාශ්‍රවල තියෙනවා මුළු ප්‍රජාවටම බලපාන දේවල් ගැනත් විශේෂයෙන්ම අර පරිසර ප්‍රශ්න. ඔව්. ඒක හරිම රෙලෙවන්ට් මාතෘකාවක්. ගම් වතුර ගැන, ලෝකලයිස් ෆ්ලඩින් ගැන මූලාශ්‍ර කීපයකම තියෙනවා. හේතු විදියක කියන්නේ අධික වැස්ස, කාණු එහෙම අවහිරවීම. ඒව තමයි. හරියට මේන්ටේන් වෙන්නේ නැති වුනාම පොඩි වැස්සටත් යට වෙනවා. සමහර තැන්වල පොඩි ඇල දොළ පිටාර ගලනවා. ඉතින් ඒකෙන් වෙන බලපෑම් ගොවිතැන් හාලු වෙනවා, ඉස්කෝල වහනවා, පාරවල් යට වෙනවා, ජීවිතේටම බලපානවා නේද? අනිවාර්යෙන්ම. හැබැයි අභියෝගයේ වගේම ඒකට මුහුණ දෙන්න කමියුනිටි ලෙවල් එකෙන් කරන දේවල් ගැනත් මූලාශ්‍රවල තියෙනවා. ඒක හරි වටිනවා. අර ශ්‍රමදාන ගැන කාණ සුද්ධ කරනේවා. ඔව් වෙහි කාලයට කලින් එකතු වෙලා කරනවා. පින් අර දේශීය රේඩියෝ දැන් නම් WhatsApp groups වලින් එහෙම කල්තියා දැලුවත් කරන එක. අර එමර්ජන්සි කිට් එකක් ගෙදර තියාගන්න ඕන කියලා තිබුණා නේද? වතුර, කෑම, බෙහෙත්, ටෝච්. ඔව්. පින වැදගත් ડોකියුමන්ට්ස් උප්පැන්න ඔප්පු වතුරෙන් බේරෙන විදිහට තියාගන්න එක. ඒ වගේම අර කලින්ම හදාගත්තු ප්ලෑන් එකක් තියෙන්න ඕන නේද? කොහෙටද යන්නේ කියලා යට වුණොත්. ඔව් ඉවැකියේෂන් ප්ලෑන් එකක්. මේ කමියුනිටි එකේ සූදානමට අමතරව ආණ්ඩුවේ ආයතන NGOs වල කාර්යභාරයක් තියෙනවා. සහන දෙන එක, දිගකාලීන විසඳුම්, කාණු පද්ධති හදන එක වගේ. මේ ප්‍රජාව එකතු වෙනවා කියන එක ඒක තව විදිහකට පේනව නේද මූලාශ්‍රවල? අර කල්චර් කමියුනිටි පල්ස් වගේ තැනක. ගමේ උත්සව, කලා වැඩමුළු, ස්පෝර්ට්ස් මීට් වගේ දේවල් ගැන. ඔව්. ඒකත් හරි වැදගත්. අදට Voice of Sri Lanka වැඩසටහන අවසන්. අපේ රටේ සිදුවීම්, සංස්කෘතික කතා සහ ඔබ දැලගත යුතු දේවල් එකට අරගෙන එන්න අපට හැකි වුණේ ඔබ නිසා. අපේ නාලිකාව follow, subscribe සහ share කරන්න අමතක කරන්න එපා. ඒ අපේ කතාව තවත් දුර ගෙන යාමට උපකාර කරයි. ඔබගේ අදහස් දැනගන්නත් අපට ආසයි. අප සමග සම්බන්ධ වන්න Facebook, Instagram, YouTube ඔබේ නාලිකා ඇතුළත් කරන්න. ඉතින් මම Voice of Sri Lanka ඔබට සංසුන්ම, ශක්තිමත්ම සහ ආලෝකමත් අනාගතයක් අදහස් කරමින් සමුගන්නවා. බොහොම ස්තුතියි. Voice of Sri Lanka සමග මීළඟ සතියේ හමු වෙමු.